පේපර් එක අරන් යනකොට මෙහෙම කරන් යන්න. කොහොමද? ෆයිල් එක ගෙනියන්නේ මේ කියන්නේ. පේපර් එක ගත්තට පස්සේ ප්‍රශ්න 40ක් තියෙනවනේ. ඕක ළමයි වට ක්‍රමයකට කරන්න පටන් ගන්න. පළවෙනි වටේ යන්න. ඔයාලට දැකපු ගමන් දැන් මේක ගත්තට පස්සේ පේපරේ ශාක සෛල එක පමණක් දැකිය හැකි ඉන්ද්‍රිකාව කියලා ගත්තට පස්සේ හරිතල වේ කියලා බලු බලන ඕනේ කොනෙට තේරෙනවනේ. ඒවට දැකපු ගමන් ගහන්න පුළුවන් උත්තර නේවා. පළවෙනි වටේ පේපරේ කියවන් යන්න. දැකපු ගමන් ගහන්න දෙන උත්තර ටිකට ඒක ටික ගහගෙන යන්න. තේරෙනවද මම කියන්නේ? ප්‍රශ්නේ දැක්ක පමණින් ඔයාලට පේනවනේ මේක තමයි උත්තරේ කියලා. එතකොට ඔයා පළවෙනි පැය භාගය වගේ ඇතුළත පැය භාගයක් ගන්න එපා. පළවෙනි විනාඩි 20 වගේ ඇතුළත පේපර් එකේ පුරාම ගිහිල්ලා ඉන්නේ. ඇයි? කෙලින්ම කියවන් යනවා. අහුවෙන උත්තරේ ගහනවා. එහෙමනේ. හිතන්නකෝ. ඔයා පළවෙනි එක කරනවා, දෙවෙනි එක කරනවා, තුන කරනවා, ඔහොම කරනවා. පළවෙනි වටේ තමයි දැන් මේ යන්නේ. පළවෙනි එකටත් ඔයා ගැහුවා. දෙවෙනි එකටත් ගැහුවා. තුන්වෙනි එකටත් ගැහුවා. ඔහොම ගහගෙන යනවා. ඔහොම ගියාට පස්සේ මේ ඔයාට සමහර ඒවා තියෙනවා ගණන් සෙට් වෙනවා. ඒ ගණන් ඔයාලා මෙහෙම දේවල් තියෙනවා. සමහර ගණන් තියෙනවා ඔයා ඒ ගණන් හදන්න දන්නෙත් නැහැ. ගාන හදන්න සුළු කිරීමකුත් යනවා. සමහර ඒවා තියෙනවා ඔයා ඒ ගාන හදන්න දන්නවා සුළු කිරීමකුත් යනවා. සුළු කිරීම යන ගණන් ටික පොඩ්ඩක් පැත්තකින් තියලා තියන්න. ඔයා පළවෙනි පාර ගහන් යන්නේ මොනවද? එකපාරම උත්තරේ ගහන්න පුළුවන් ටික. ඒතර ඔයා සාමාන්‍ය මේකෙන් ප්‍රශ්න 20ක් 25ක්වත් ගහලා තියා ගන්න ඕන 40න් ඈ. අඩු ගානේ 30කට වගේ කිට් වෙන ගානක් හොඳයි. හරිද? පළවෙනි වටේ ඇතුළත ඔයා ප්‍රශ්න ටික කරලා ඉවර ප්‍රශ්න ටික සාමාන්‍ය මොනවද තියෙන කියලා කියවලා ඉවරයි. දෙවෙනි වටේට යන්න මෙහෙම. දැන් ඔයා හිතනවානේ 3 කරා 4 වෙනි ප්‍රශ්නම ඇරලා ගියා. ළමයි 4 වෙනි ප්‍රශ්නම රවුන්ඩ් කරලා යන්න. නැත්තම් ඔයාලට පස්සේ ආයෙනකොට මගේ ඇරෙනවා. තේරෙනවද? පළවෙනි වටේ ගියා ගහගෙන ඊට පස්සේ ආයෙ ඊළඟ වටයක් යන්න ඊට පස්සේ. ඒ වටේ යන්නේ මොනවද? අර සුළු කිරීම කරන ටික. සුළු කිරීම හදන්න තියෙනව නේද? ඔයා දන්නවා සුළු කිරීමක් තියෙනවා. ඒ සුළු කිරීම කරන්නත් ඔයා දන්නවා. එහෙනම් ඊළඟ වටේ මොනවා කරගෙන යනවද? සුළු කිරීම ටික කරගෙන යනවා. දැන් ඊට පස්සේ දෙවෙනි පාරත් කරගෙන ගියා. තව ඔයාලට ඕන උපරිම ප්‍රශ්න 5ක් 6ක් විතර ඕන ඉතුරු කරගන්න. එක එක්කෙනාගේ මට්ටම අනුව වෙනස් වෙයි. හරිද? තුන්වෙනි වටේට ඔයා ප්‍රශ්න 5ක් 6ක් වගේ පොඩි ප්‍රමාණයක් ඉතුරු කරගන්න ඕන. කියන්නේ මේ ප්‍රමාණයෙන් තමයි දන්නේ කනාවට ගහනවා නම් ඒ ටික තමයි තියෙන්නේ. කනාවට ගහනවා නම් ගහන්න තියෙන්නේ. කියන්නේ මම තේරෙනවද? වට තුනකට යන්න. පළවෙනි වටෙන් යන්නේ මොකද්ද? කෙලින්ම දැකපු ගමන් ගහන්න තියෙන උත්තර ටික ගහන් යන්න 40ට. දෙවෙනි වටේට යන්න. ඒ වටේ යන්න ඔයාලා සුළු කරන්න දන්නේ ඒවා ටික සුළු කරගෙන යන්න. තුන්වෙනි වටේට යන්න. අර කනාවට ගහන සෙට් එක තියෙනවනේ. ඒ ටික ගහන්න try කරන්න. එතකොට ඔයා තුන්වෙනි වටේ යන්න කලින් දැන් අර උඹලා කරේ අන්තිම වෙලාවේ මම දැන් ගන්නකොට කොටු කොලේ ඉල්ලනකොට කොටු කොලේ දෙන්නේ නැහැ. ඒක ගහන්නේ අන්තිමට. ওই වැඩේ කරන්න තියාගන්න එපා. පළවෙනි වටේ දෙවෙනි වටේ කරාට පස්සේ ප්‍රශ්න 25ක් කරලා ඉවරනේ. ඊට පස්සේ කොටු කොලේ මාක් කරන්න. ඒ මාක් කරද්දිත් ඔයා 1ට 3 නම් 1ට 3 කියලා කොටු කොලේ බලලම ගහන්න. නැත්නම් 1ට 3 ගහලා 2ට 3 ගහලා 4 වෙනි එකට ඔයා ඇරලා තියෙනවා ඇති. සමහරවිට 5 වෙනි එකේ උත්තරේ ඔයා ගහයි 4 වෙනි එකට. එතකොට කොටුවක් යටට සෙට් වෙන්නේ කොහමද? ඕක සෙට් වෙනකොට 40 වෙනි ප්‍රශ්නේ සෙට් වෙන්නේ. ඇයි? ඒකට ගහන්න උත්තරයක් නැහැ. ඔක්කොම කොටු ටික උඩට ගිහිල්ලා. මොනවා වෙනවද එතකොට? ඉතින් කපාන්නද කියන්නකෝ. ඔය පේපර් ක්ලාස් එක සාමාන්‍ය පේපර් ක්ලාස් එක මම දන්න තරම් ඉන්න ළමයි කොටු කොළ ඔහම දීලා ඔහම කියන්නේ. එහෙම කරවන්න ඉතින් කහන්නේ නැහැ කාටවත්. හරිද? කරන්නේ නැහැ කවුරුත්. ඕක සෑහෙන ගේ අපි පරක්කුණෙත් ඒක ඔක් කරන්න මේ එන වෙලා ගියා. ඕක මට හදන්න. මේ 1000ක් විතර කරලා යයි ඔයා යනකොට. හරිද? ඊට පස්සේ අර මේ කොලයක් දුන්නනේ මම අර දැල් ගහපුවා කොලයක් දුන්නනේ. අර කොහොමද දැල් කොලිය අර ඇනලයිසිස් ෂීට් එක කියලා දුන්නේ. ආයේ කි හරිද? මේ මෙහෙම එකක් දුන්නනේ. ඒකේ මම දැන් මෙහෙම හරිද? ඔය ඇනලයිසිස් ෂීට් එකේ ළමයි මේක. දැන් මේ යට තියෙන පේපර් එක පේපර් නම්බර් 1 කියලා එකක් තියෙනවනේ. ඔය පේපර් නම්බර් 1 කියන එකේ උඩට යනවා 40 යනකම්. පළවෙනි එක වගේ 40න් කීයක් හරි ගියාද කියලා ඔයා මේකේ මාක් කරගන්න. ඔව්. ඒ කියන්නේ මෙහෙම බලන්නකෝ. දැන් මේ පළවෙනි පේපරේ ඔයාගේ හරි ගිය කීයක්ද? 30යි නම් 30 ගාවින් 4ක් දා ගන්න. ඊට පස්සේ දෙවෙනි පේපරේ කරනවා ඔයා. දෙවෙනි පේපරේ කරන දවසේ ඒකේ හරියන්නේ කීයද? 31යි. එහෙනම් 31 ගාවින් හරියක් දා ගන්න. එතකොට මොකද වෙන්නේ? ඔයාට ළමයි graph එකක් ඇදෙනවා. ප්‍රස්ථාරයක් යනවා ඔහොම ලකුණු කොහොමද යන්නේ කියලා විචලනය වෙවි. මේ ලකුණු ටික වැඩි වෙනවා නම් හොඳයි ඔයාට. ලකුණු ටික අඩු වෙනවා නම් අවුලක් තියෙනවා එතන. ඒක ඔයාටම බලාගත්ත හැකි ඔයාගේ අර ඔයාගේ දැනීම අනුව කොහොමද ලකුණු වැඩි වෙනවද අඩු වෙනවද කියලා ඔයාටම බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් ඔය වැඩ ටික ඔය දිගටම කරන් ගියොත් ඉතින් ඕක ඉතින් තේරෙනවට සෑහෙන ප්‍රමාණයක් හරියනවා කියලා. ළමයි 40න් සාමාන්‍ය 35ක් 38ක්වත් ගහ ගන්න ඕනේ ඒකක් ගන්න. 38කට 37කට යහනම් ගහන්න ඕනේ ඉතින් 35කට යහ උපරිම. 33කට යහවත් ගහන්න ඕනේ B එකක් ගන්න සාමාන්‍ය. හරිද? ඊට වඩා ගහන්න ඕනේ ඉතින්. එතකොට ඔයාලා ඒකට MCQ ටාගට් කරන්න ඔයා කරන්න මෙහෙම. මේකේ මගේ පේපර් එකක්ම වෙන්න ඕනේ නේ. දැන් මම කරන පේපරේ තියෙනවනේ පළවෙනි පේපරේ හොල්ලන්න එපා.
දෙවෙනි පේපරේ දිනවා කියලා හිතන්න උඹ ගෙදරින් කරනවා කියලා හිතන්න උඹලයි. ගෙදරින් පේපර් එකක් කරනවා. ටයිම් තියලා. ඒ කරන පේපරේත් මේකේ ඕන දෙක කියලා දාලා ඔයා පේපරේ ලකුණු කරගන්න. ඒක අවුලක් නැහැ. හැබැයි ඔයාට අවංක වෙන්න පේපරේ හරියන ගාන වර්ධන ගාන ඔයා බලා ගන්න. අනිත් දේ තමයි දැන් ඔයාලා ගෙදරින් කරනනේ පාස් පේපර් කරනවානේ. පාස් පේපර් මම ඩිස්කෂන් ටික කරන ගමන් තියෙන ඒ ටික මම දාන්න. පාස් පේපර් කරාට පස්සේ පාස් පේපරේ පැයක් යනවනේ සාමාන්‍යයෙන්. ඉරි ගහන පේපරේට. ගෙදරින් පැයක් තියලා කරන්න එපා. විනාඩි 45න් කරන්න පුරුදු වෙන්න. ඕක ඔයාලා ගෙදරින් කරන්නේ එහෙන ආතල් එකකින් කරන්නේ. ඔය මානසිකත්වේ නෑ විභාගෙට ගියට පස්සේ. විභාගෙට ගියට පස්සේ ඔයාලා ස්ට්‍රෙස් වෙනවා. එතකොට වෙලාව යනවා දැනෙන්නේ නැහැ. දැනට 45ට කරලා පුරුදු වුණොත් තමයි විභාගේ පැයකින් කරගන්න පුළුවන් වෙන්නේ. ඒකත් මතක තියාගන්න. අනිත් දේ තමයි කටුකොලයක් මැනේජ් කරන එක. මම දැන් දැක්ක එක කටුකොලයක් නෑ හරිද? කටුකොලයක් තියාගන්න. ඒ කටුකොලේ තියාගන්න එකේ ඔයා සාමාන්‍ය මෙහෙම හරිද? කියන්නේ පිස්සු කියලා නෙමෙයි මම කියන්නේ. කියන්නේ මේ කරන දේවල් ටික ඔයා සාමාන්‍යයෙන් යන්න ඉන්නේ ලකුණු මට්ටම නිකන් සාමාන්‍ය දැනුම් පරාසයෙන් යන්න ඉන්නවා ලකුණු 25කට 30කට නම් ඔයා මේ ටික හරියට කරොත් තමයි තව 5ක් 10ක් වට වැඩි වෙනවා. ෂුවර්. ඔයා සාමාන්‍ය විෂය දැනුමෙන් යන්න ඉන්නවා 25කට. ඔයා මේ කියන පිළිවෙල ගියොත් තමයි 30ක්වත් ගහ ගන්න අඩු ගන්න. කටුකොලේ ගත්තට පස්සේ සාමාන්‍ය ෆුල් ස්කේප් කොලයක් දෙනවනේ ඔයාලට. CR කොලයක් දෙනවා. ඔය කොලේ දෙකට නමා ගන්න. දෙකට නමා ගන්න සමාන ගණන් තියෙනවා. ඒවට කටුකඩ ගොන්නේ නෑනේ. දැන් ඔය පළවෙනි ගානට එහෙම කටුකඩයක් ඕනේ නෑනේ. ප්‍රශ්නයන් කෙලින්ම ගණන් හදන ඒවා තියෙනවනේ. මේ බලා ගන්නවා. හිතන්නකෝ 15 වෙනි ප්‍රශ්නේ ගණන් හදන්න එකක් තියෙනවා. ඒ ගාන 15 කියලා දාලා මෙතනින් ගාන හදාගෙන යන කටුකඩ කොලේ. හදන් කියලා හිතන්න ඔයා හිර වෙනවා කියලා. එහෙනම් යටින් ඉරක් ගහලා 16 වෙනි ප්‍රශ්නේ කියලා දාලා 16 වෙනි ගාන ඊළඟ හදන් යන්න. ඊට පස්සේ ඔයා දැන් මේක හිර වෙලානේ තියෙන්නේ. දැන් ඔයා පේපරේ ඔක්කොම ටික කරලා ඉවරලා වෙලා විතුරුනොත් එනවා කවුරු ගාවටද? 15 ගාවට. අන්න එතකොට ඔයාට ගාන හදලා තියෙන භාගයක්. ඉතුරු ටික හදන් ගන්න විතරයි තියෙන්නේ. ආයේ මුලින්ම හදන්න ඕනේ නැහැ. එතනත් වෙලා විතුරුයි. කටුකොලේ කටුවඩ කියලා නිකන් ගොනා වගේ යන්න එපා. හරිද? කටුකොලේ පිළිවෙලට මැනේජ් කරන් යන්න පල්ලෙහාට. ඔය ටිකත් කරන්න. ඊට පස්සේ මේ ඔයා පොඩි කොලයක් තියාගන්න අනිත් එක ළඟ. පේපරේ කරලා සාකච්ඡා කරනකොට. පොඩි කොලයක් තියාගෙන මෙහෙම කරන්න. ඒ පොඩි කොලේ දැන් ඔයාට හිතන්න දැන් ඔය ගතට පස්සේ මොන හරි මේකේ තියෙන මොන හරි හිතන්නකෝ දැන් ඔය ඝර්ෂණය ගැන හරි මොන හරි පාර්ට් එකක් ඔයාට බැරි වෙනවා. ඒ ප්‍රශ්නේ වරදිනවා. ඔයාට ඝර්ෂණය බෑ වගේ හිතෙනවා නම් පොඩි කොලයක් තියාගෙන ඒකේ ඝර්ෂණය කියලා මාතෘකාව ලියා ගන්න. එතකොට ඔයා ගෙදර ගිහලා මොකද කරන්න ඕනේ? ඔයා ගෙදර ගිහලා ඝර්ෂණයේ පාඩම බලන්න ඕනේ. තේරෙනවද? ඔයාට පේපර් 10ක් 15ක් ගියාට පස්සේ ඔයාට බැරි මාතෘකා ටිකක් සෙට් වෙනවා. තේරෙනවද? ඒ බැරි මාතෘකා ටික ඔයා ගෙදර ගිහලා බැලුවට පස්සේ ඒ බැරි මාතෘකා ටිකක් පුළුවන්. අනිත් දේ තමයි ඒකට මම කරා ඒක හරිද? ඒක මාර සාර්ථකයි ළමයි. ඒ කියන්නේ අර Tamanටම තේරෙනවා අපේ දියුණුවක් තියෙනවා කියලා. අනිත් දේ තමයි මේ ඔය දැන් ඔයාලා දැන් ඔය මම කියන විවරණ කරනවානේ. සාමාන්‍යයෙන් MCQ වැඩි කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි විවරණ කරන එක. හරිද? මම පළවෙනි දවසේ ඉඳන් මේ ඔක්කොම ටික කියන්නේ කියන්නේ නැහැ මේ ටික. MCQ ලකුණු වැඩි කරගන්න පුළුවන් එකම ක්‍රමය තමයි MCQ විවරණය කරන එක. ඒ කියන්නේ අපි මෙහෙම උත්තරය ආවි කියලා කියන එක. හරිද? ඒක ඔයා මෙහෙම කරගන්න. ඔයා පොඩි CR පොත පොඩි පිටු 80 විතර පොතක් ඕනනම් තියාගෙන ඒ පොතේ ලියන්න. දැන් උදාහරණයක් පළවෙනි එකේ තියෙනවා මම දැන් කියනවා බර යනු බලයක්. ඒ කියන්නේ බලය යනු දායිසික රාශියක්. ඒක වෙන විදිහේ පොතේ පොයින්ට් එකක් විතර ලියන්න. එතකොට පේපර් ඔයාලා 10ක් 15ක් කරාට පස්සේ ඔයාලට පොයින්ට් හැදලා තියෙයි පොයින්ට් 400ක් 500ක් පොතේ තියෙයි. ඔයා විභාගයට යන්න කලින් දවසේ ඒ පොයින්ට් තියෙන පොත විතරක් බලලා යන්න. එතකොට ඉරි ගහන පේපරේ ඔයා ගොඩ ඒක. ආයෙ නැත්තම් පොත් දෙකක් බලන්න තියෙයි පොත් හතරක් තියෙනවා. ලච්චු පොත් හතරක් බලන්න ඕනේ විභාගයට යන්න කලින්. කරන්න බෑනේ ඔක කරා ඒකට. කියන්නේ කලින් දවසේ විභාගෙ ලියලා ගිහලා තමයි පහුවද විද්‍යාවට යන්න ඕනේ. එතකොට ඔය දවසේ පොත් හතරක් බලන්න බෑනේ. තේරෙනවද මං කියන්නේ? MCQ පේපර් එකට දැහැත්තියෙන් තියෙන හොඳම ක්‍රමය තමයි අර MCQ පොයින්ට්. MCQ පොයින්ට් දැන් අපි කියනවා ටික පොතක ලස්සන ලිස්ට් කරන්න. දැන් කියලා උන්ට පුළුවන්. ඔයාලා පිළිවෙල ගැන කියලා දෙන්න ඕනේ නැහැ නේ මම. පිටු 40 විතර දැන් අද අවුලන්නේ අද කොලයක් දෙකට නම් ඒක ලියන් ගිහිල්ලා පිටු 40 විතර වගේ එක්සර්සයිස් පොතක් අරගෙන ඒකේ පොයින්ට් දාලා මේ ටික ලියන්න. මෙහෙම වෙනවා කියන. ওই විශේෂ කරුණු තමයි මම ආපහු එන්නේ ඔයාලා පාස් පේපර් කරාට පස්සේ තේරෙයි පාස් පේපර් ගිය අවුරුද්ද ආපෙකම ආයෙත් මේක අවුරුද්දෙත් අහලා තියෙනවා. වැඩිය පේපර් ක්ලාස් වල දඟලන්න ඕනේ MCQ පොයින්ට් පොත නම් කියන්නේ මම දැන් කියනවා විතර කරන වැඩේ උඹලට තියෙන්නේ. කරලා කොහොමද හදා ගන්න. අනිත් දවස් පේපර් එක කරද්දි මෙහෙම කරන්න. අර පළවෙනි වටේ දෙවෙනි වටේ තුන්වෙනි වටේ කියලා වට තුනකට යන්න. පළවෙනි වටේ දෙක ගමන් ගහන ඒවා ටික ගහගෙන යන්න. දෙවෙනි වටේ සුළු කරන්න තියෙන ඔයා සුළු කරන්න දන්නේ ඒවා ටික ගහගෙන යන්න. ඊට පස්සේ දන්නෙත් නැති සුළු කරන්න දන්නෙත් නැති මොන මගුලක්වත් දන්නේ නැති ඒවා ටික ඊට පස්සේ ගහන් යන්න. හරිද?